එනකොට මට ඈත මගේ 70 77 මතක් වෙනවා. මොකද එතකොට ඔබේ අපේ අගමැතිතුමා ඒ කාලේ අධිකරණ ඇමතිවරයා. ඒ කාලේ එතුමා අපිට මඟ පෙන්නුවා. අපිට උදව් කරා. ඒ වගේම තමයි යුද්ධ කාලෙදී යුද්ධය ජයග්‍රහණය කරන කාලේ 2005 ඉඳලා මේ මැතිවරණය පරාජය කරනකම් අපිට විශාල ශක්තියක් මඟ පෙන්වීමක් යුද්ධයේ ජයග්‍රහණයට එක් හේතුවක් වුණේ අප අගමැතිවරයාගේ තිබිච්ච ඒ ඍජු ප්‍රතිපත්තිය කියන එක මම මතක් කරන්න ඕනේ. ඉතින් ඒක නිසා එතුමා ආදරණීය මතක් කරන ගමන් අපි මේ හොරණ ප්‍රදේශයට අපි විශාල වැඩ කොටසක් මම හිතන්නේ මිලියන 510ක් පමණ මුදලක් මේ හොරණ ප්‍රදේශයට අපි වෙන් කරලා තිබුණා. 2014 විතරයි මම කියන්නේ ඊට ඉස්සෙල්ලා කරපුවා නෙවෙයි. ඒ අතරතුර අද තාම මම හිතන්නේ බස් ස්ටෑන්ඩ් එකේ දෙවනි අදියර කෙරිලා නැහැ. පොළ ඉදි කෙරිලා නැහැ. බාගෙට හදලා නවත්තලා. වාලා ඉංගිරියේ රංගශාලාව බාගෙට හදලා මොරගායන නගරයේ උපනගරයක් වශයෙන් සංවර්ධනය කිරීමට කියපු ජල යෝජනා ක්‍රමය මිල්ලෑව ඉංගිරිය හඳපාන්ගොඩ ප්‍රදේශවල